විශේෂයෙන්ම මම හතරවෙනි ප්‍රශ්නයෙන් ඔබතුමියකින් ඇහුවේ ජාතික ජන බලවේග ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 72 වෙනි පිටුවේ තාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා උපාධිධාරීන් 20000ක් ගුරු වෘත්තියට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත උපාධිධාරීන් 3000ක් සහ STEM නොවන උපාධිධාරීන් 9000ක් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයේ ඒ වගේම තවත් 3000ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රේගු දෙපාර්තමේන්තුවට විදේශ සේවාවට සංචාරක කර්මාන්තයට යන ආදී වශයෙන් ඔබතුමිය හොඳින් දන්නවා පොල්දුව හන්දියේ ඊයේ දවසේ ඉඳලා උපාධිධාරීන් උද්ඝෝෂණයක නියැලී සිටිනවා. ඒ මොකද මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ කරුණු කාරණා මම හිතන්නේ සුනිල් හඳුන්වන්නේතිගරු ඇමතිතුමත් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. බොහොම පැහැදිලිව පොරොන්දු ලබා දීලා තිබෙනවා. මේ පොරොන්දුව ඉෂ්ට වෙන නිශ්චිත වැඩපිළිවෙලක්, නිශ්චිත මාර්ගසිතියමක්, නිශ්චිත කාලරාමුවක් ඔබතුමියට ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඔය පොල්දුවේ උද්ඝෝෂණය කරන රැකියා විරහිත උපාධිධාරීන්ට ඒ නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා නම් ඒ අය උද්ඝෝෂණේ නියැලෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම 2025 වසර රැකියා විරහිත උපාධිධාරීන්ගේ ස්වර්ණමය යුගයේ නිර්මාණය වෙනවයි කියන එක තමයි ඇත්තටම ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරේ. මම අහන්න කැමතියි මේ රැකියා ලබා දීම ක්‍රියාවට නංවන නිශ්චිත කාලරාමුව සහ මාර්ගසිතියම වැඩපිළිවෙල ඔබතුමිය හෙළිදරව් කරනවා. ගරු කතානායකතුමනි මම මේකට දැනටමත් උත්තර දීලා තියෙන්නේ. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියපු පරිදි තමයි අපි බඳවා ගැනීම කරන්නේ. නමුත් පෙර ආණ්ඩු වගේ නිකන් අපිට හිතන විදියට කිසිම නිර්ණායකයක් නැතුව උසද කොටද කියන එක බලලා නෙවෙයි අපි තනතුරු අපි මේ රැකියා ලබා දෙන්නේ. යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒ නිසා ඒ ක්‍රමවේදය රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එක්කත් එන තීන්දුව තීරණ ප්‍රතිපත්ති අනුව තමයි අපි ඒක කරන්නේ. ඒ නිසා තමයි ඒ ශාස්ත්‍රවල බඳවා ගැනීම සඳහා විභාග තියෙන එක විභාග තියලා විවෘත විභාග තියලා සම්මුඛ පරීක්ෂණ හරහා ක්‍රමවේදයක් අනුව ඒ පුරාපාඩු හඳුනාගෙන අපි ඒක පුරෝගෙන යනවා. ඒක අපි දැනටමත් ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොටත් අපි රැකියා ගණනාවක් දීලා තියෙනවා ගරු කතානායකතුමනි. 10000කට කිට්ටු වෙන්න අපි රැකියා දැනටමත් ඒ සඳහා ඒ ක්‍රියාපටිපාටි අපි ආරම්භ කරලා තියෙනවා. අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ කමිටුවක් තියෙනවා මේ රැකියා ඒව හඳුනාගෙන ඒවට පුරාපාඩු පුරවන්නේ ක්‍රමවේදය අපි හදාගෙන යනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මම නැවත වතාවක් අවධාරණය කරනවා වගකීමක් සහිතව අපේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් උනත් හරි තොරතුරු එළියට දාන්න ඕනේ. එතකොට අපිට විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ගුරු වෘත්තියට මේ අය බඳවා ගැනීමට බාධාවක් වෙලා තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන නඩුවක්. ඒ නඩුව නිසා අපිට ඒ පුරාපාඩු දැනට පුරවන්න බෑ. නැත්නම් මෙතන ඇත්තම විශාලම පුරාපාඩු ප්‍රමාණය තියෙන්නේ අධ්‍යාපන ශාස්ත්‍ර 20000ක් විතර. 20000ක් 25000ක්ම තියෙනවා. ඉතින් එතකොට ඒ නඩුවේ එන තීරණය අනුව තමයි අපිට ඒක බඳවා ගැනීම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. කැබිනට් එකේ අපි ගත්තු මේ පුරාපාඩු පිරවීම පිළිබඳ ගත්තු තීරණය අපි මේ වෙනකොට නීතිපති හරහා උසාවියට දැනුම් දීලා තියෙනවා. ඒක ඊළඟ නඩු වාරය මම හිතන්නේ මේ අප්‍රේල් මුල වගේ එක එන්නේ. ඒ නඩුවේදී ඒ නීතිපති ඒක ඉදිරිපත් කරාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එන තීන්දුව අනුව අපිව නිදහස් වුණොත් මේ පුරාපාඩු පුරවන්න අපි වහාම ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක ක්‍රියාත්මක වෙන්නේ හරි ක්‍රමවේදයක් යටතේ. නිකන් අපි ඔහේ අතන්ට මෙතන්ට බඳවා ගන්න. ඒක ඒ උපාධිධාරීන්ටත් කරන අසාධාරණයක්. තියෙන පුරාපාඩුව ගැන අපි මේ වෙලාවේ හරියට අධ්‍යයනයක් කරලා තියෙනවා. මොන විෂයන් වලද මොන පාසල් වලද කොතනද කියන එක අපි දැන් ඒ තොරතුරු හොයනවා. ඒ තොරතුරු අනුව අපි ඒ ක්‍රමවේදයක් අනුව මේ අය බඳවා ගන්නවා. මෙතන කිසිම අපේ ප්‍රතිපත්තිවල තියෙන කිසිම දෙයක් අපි නොකර ඉන්නවා කියන මේ මතය හදන එක සම්පූර්ණයෙන්ම වැරදි ගරු කතානායකතුමනි.